මේකේ ලොකු මෝටර් තුනක් තියෙනවා. මෙන්න මෙතෙන්ට කැට ටික පටව ගන්නවා. මෙතන මෝටරේ. අත දැම්මොත් ඇඟිලි අහු වෙන්න පුළුවන් මේවට. තාලා පෙන්නන්න. මෙතනින් තමයි මම අද ඔයාලට පෙන්නන්නම් කොරියාවේ මාළු ෆාම් වල මාළුන්ට කෑම හදන්නේ මොකෙන්ද කියලා. මෙන්න මේකෙන් තමයි කෑම හදන්නේ. මේකට කියන්නේ චොපාකිය කියලා. ඉස්සරහට කෑම හදන වීඩියෝ එකක් මම ගේන්නම්. මම අද පෙන්නන්නම් මේකේ කොහොමද වැඩ කරන්නේ මූලික දේවල් ටික මම අද කියලා දෙන්නම්. අපි මෙහෙට දීවර මාළු ෆාම් වලට ආවට ලංකාවේදී වැඩ කරලා නෙමෙයි නේ. ඉතින් ආව ගමන්ම අපිට මේව දැක්කම මේවල වැඩ කරන්න ගත්තම එකපාරට අමාරුයි. අපිට ට්‍රේනින් එක ගොදුවත් මේව පෙන්වන්නේවත් කියලා දෙන්නේවත් නැහැ නේ කොහොමද වැඩ කරන්නේ. එහෙම කියලා මම පෙන්වන්නම් මේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඉස්සරහට මම ගේන්නම් වීඩියෝ එකකුත් කරනකොට මේ තොර ලේසි වේවි. මේකට මේ මෙතෙන්ට අපි කෑම හදන්න කලින් කෑලි සෙට් එක හයි කරනවා. දැන් කෑම හදන්න නැති හින්දා දැන් හයි කරන්නේ නැහැ. මම හයි කරනකොටත් පෙන්වන්න. මෙන්න මේ කෑලි ටික තමයි හයි කරන්නේ. මේකේ ලොකු මෝටර් තුනක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. අන්න අතන එකක් තියෙනවා. මේ මෝටර් තුනෙන් තමයි මේක වැඩ කරන්නේ. මේ මෝටර් තුනට දාලා ස්විච් ටික තමයි මෙතන තියෙන්නේ. පළවෙනි මෝටරේ, දෙවෙනි මෝටරේ, තුන්වෙනි මෝටරේ. ඒ ලයින් එකට තමයි තියෙන්නේ. මාළුන්ට කෑම හදන කැට පැලට් එක මෙතනින් මේ නෙන්ජංගුව කියලා කියන්නේ මේකට ෆ්‍රිජ් එක. මේක ඇතුලෙන් තමයි අරන් එන්නේ. අරන් ඇවිල්ලා මෙන්න මෙතනින් තියාගෙන මෙන්න මෙතෙන්ට කැට ටික පටව ගන්න ඕන. මෙතනින් පටවගෙන මෙන්න මේ තියෙන පළවෙනි මෝටරේ. මෙන්න මේ මෝටර් සෙට් එක. මේ මෝටර් සෙට් එකේ මේ මෝටරේ වැඩ කරනවා. එතකොට මෙන්න මේ ඇතුලේ තියෙන දැඩි රෝදේ කරගෙනවා. කැට ටික මෙතෙන්ට දැම්මට පස්සේ කැඩිලා ඇතුළට යනවා. මෙන්න මේක ඇතුළට යනවා. අතරින් තමයි එන්නේ. මේ මැද මෝටරේ වැඩ කරන්නේ මේ මැද තීරුවෙන්. මැද ස්විච් සෙට් එකකින්. ඒක දැම්මට පස්සේ ඇතුලේ ඒ කැඩෙන කැට ටික කැරකෙනවා, ඇඹරෙනවා. මේක ඇතුලේ නිතරම ඇඹරෙනවා. ඒක නිතරම දාලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ ස්විච් සෙට් එක තියෙන්නේ. මේ ස්විච් සෙට් එකෙන් තමයි මේක කරගෙන්නේ. මෙතන මෝටරේ. මෙතන මෝටරේ කරගෙද්දි කැම ටික මෙතනින් එළියට එනවා. අපිට එක සයිස් එකට කැම ටික ගන්න පුළුවන්. මේ තලයේ තමයි ටිකක් ලොකු සයිස් එක. මේ 13 සයිස් එක. ලොකු මාළු කන්නේ මේ තලයේ. මේක මෙතනට දාලා මේක මෙතනට සෙට් කරාට පස්සේ මේ සයිස් එකට තමයි කෑම එන්නේ. මේ බලන්න. මේ තියෙන්නේ පොඩි සයිස් එක. මේ පොඩි මාළු කන සයිස් එක. ඊට පස්සේ පොඩ්ඩක් ලොකු වුණාට පස්සේ මේක දාලා හදනවා. ඊට පස්සේ ටිකක් ලොකු වුණාට පස්සේ මේක දාලා හදනවා. එහෙම තමයි කෑම මාළුන්ගේ සයිස් වලට කෑම හදන්නේ. අර ඇතුළට දාන කැට ටික එළියට ගන්න එක එක සයිස් වලට. මම නිකන් දාලා පෙන්නන්න. මෙතනින් තමයි ඔන් කරන්නේ. දැන් ඔන් වුණා. අර අතපාට බල්බ් එක පත් වෙනවා කියන්නේ ඔන්න වෙනවා. ඊට පස්සේ මං කිව්වනේ මේ කැට ටික දාන්න මෙතෙන්ට කියලා. මෙතෙන්ට දාලා කැට ටික ඇතුළට දානවා. ඇතුළට දාන්න කලින් මේ මැෂින් එක ඔන් කරගන්නවා. මේ මෙහි රතු පාට බටන් එකෙන් තමයි ඔන් කරනවා කියලා බෑ. කොළ පාට එක ඔෆ් කරනවා. කරගෙනවා. කැට ටික කැඩලා ඇතුළට යනවා. මේ මැද එකෙන් තමයි මැද එක කරගන්නේ. ඒක ඕෆ් කරන්නේ මෙතනින්.
මේ ස්විච් එක තියෙන්නේ ඒ කැරකෙන පැත්ත වෙනස් කරන්න. දැන් මේ පැත්තට කැරකෙනවා නම් මේකෙන් පුළුවන් ආපහු මේ පැත්තට කරකවන්න. මේකත් එහෙමයි. දැන් මේක ඔන් කරාට පස්සේ මේ පැත්තට කැරකෙනවා නම් මේ බටන් එකෙන් ආපහු අනිත් පැත්තට කරකෙනවා. මේ කෑලි ගලවද්දී අපි දැන් කෑම හදලා ඉවරලා ආපහු මේ එකින් එක කෑලි ගලවන්න ඕන. ගලවද්දී හදිසිය හරි මැෂින් එක දාලා තිබුණොත් මෙන්න මේ තල කැරකෙනවා ඇතුලේ. මෙන්න මේ තල ඇතුලේ කැරකෙනවා. අපි නිකන් හරි මැෂින් එක දාලා තියෙන වෙලාවට අත දැම්මොත් ඇඟිලි අහු වෙන්න පුළුවන් මේවට. එහෙම ඕන තරම් ඇඟිලි කැඩිලා දෙනවා. මාළු ෆාම් එකක වැඩ කරන්න ආසාවෙන් ඉන්නවනම් channel එක subscribe කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට මාළු ෆාම් වල වැඩ කරන විදිය මොන වගේ වැඩද තියෙන්නේ පුළුවන් විදියට ඔයාලට කියලා දෙන්න බලන්න. ඉතින් ඕක තමයි මාළු කෑම හදන මැෂින් එකේ මූලික දේවල් ටික. අපි බලමු ඉස්සරහට තව වීඩියෝ අරන් එන්නම් මම. එහෙනම් ඊළඟ වීඩියෝ එකදී හම්බ වෙමු.